හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මම ආයෙත් අලුත් බ්ලොග් එකක් ඔයාලට අරගෙන ආවා. අද ඉතින් හස්බන්ඩ් ඔෆිස් යන දවසක්. ඒ නිසා මම උදේම ගේ අතු ගාලා අස් කරගන්න තමා මේ හදන්නේ. ඉතින් අද උදේම මම කොළ කැඳ හැදුවා. දැන් මේ ආවි බබාට ඕනේ කිව්වා ඒක ඉතුරුන කොළ ටික ගිහිල්ලා පැලවලට දාන්න. ඉතින් අද උදේට මම කිරිබත් හැදුවා. ඉතින් අපේ ආවි බබා පළවෙනි පාරට බිත්තියේ එළියුවේ මෙන්න මේ විදියට. ඉතින් අද දවල්ට මම සුදුබත් හැදුවා. ඉතින් කරි විදියට පරිප්පු හැදුවා. ඒකටම චිකන් කරි එකක් හැදුවා. තෙම්පරාදු කරලා පොල් සම්බෝලයක් හැදුවා. මේ තියෙන්නේ ගෝවකොළ මැල්ලුමක්. මේ තවත් දවසක්. අද හස්බන්ඩ් නිවාඩුවේ. දැන් උදේ 6:00 විතර ඇති. ඉතින් හස්බන්ඩ්ුයි ආවි බබයි නම් තාම නිදි. අපේ ආවි බබා හරි මාසයි ස්වීට් කෝන් කන්න. ඉතින් උදේ කෑම එක හදනකම් මම යාට ස්වීට් කෝන් දුන්න කන්න. අද උදේට මම කුරක්කන් කැඳ එකක් හැදුවා. මම මේකට අද ඕට්ස් රට ඉඳි කජු දාලා තමයි හැදුවේ. මොනවද බබා කරන්නේ? උයනවා. මොනවද උයන්නේ? මොනවද බබා උයන්නේ? ජෝදාල උයනවා. ජෝදාල මොනවද උයන්නේ? ඔයාලගේ ගෙදරත් ඉන්නවද මේ වගේ බබාලා? එයාගේ සෙල්ලම් බඩු කොච්චර තිබුණත් කුස්සියේ තියෙන ඒවා තමයි එයාට සෙල්ලම් කරන්න ඕනේ. රසයිද? මම ප්‍රෙග්නන්ට් නංගි කෙනෙක්ට කෑම එකක් දුන්නා. ඉතින් මේ තියෙන්නේ මම එයාට හදපු කෑම එක. කහබත් හදලා පරිප්පු කරි එකක් හැදුවා. ඉතින් එයාට අද දින බත් එකට මම රසමලස චිකන් කරි එකක් හැදුවා.
මේ තියෙන්නේ මම වම්බට බෙදලා හදපු සම්බෝලයක්. මේ තියෙන්නේ ඉතින් මං යාට දෙන්න හදපු බත් එක. මීට අමතරව මම යාට සැලඩ් එකක් හැදුවා. ඉතින් අපි දැන් හවස තේ බොන්න තමා හදන්නේ. මම ඉඟුරු දාලා ටී එකක් හැදුවා. මේ තියෙන්නේ මිල්ක් කුකීස් බිස්කට් එකක් ලිටල් ලයන් එකේ. මම ආසම බිස්කට් එක තමා මේ. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ටිකක් චූටි වීඩියෝ එකක්. ඉස්සරහට මම අවුරුදු ව්ලොග් එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. ඒ ව්ලොග් එකත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදත් vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් අලුත් vlog එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.